සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 මාර්තු මාසේ 9 වෙනිදා සඳුදා දවසේ. එතකොට අද අලුත් වීක් එකක් පටන් ගන්නවා. එතකොට අලුත් weekly candle එකක් open වෙනවා. ඒවත් එක්ක අපි බලමු අද දවසේත් forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ. අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ. buy සහ sell entry ගන්නවා නම් කියලා. ඉතින් වෙනද වගේම මුලින්ම මතක් කරන්න ඕන දේ තමයි ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන ඉන්කම් මෙතඩ් එකක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක ලොකුම අවදානම තමයි ඔයා ආයෝජනය කරන නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි. ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා මේ ට්‍රේඩින් වගේ දෙයකට ආයෝජනය කරන්න එපා. Tamanට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා ට්‍රේඩ් කරා යන්න. ඒතකොට වගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන වල ට්‍රේඩ් කරා යන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ gold 5 minute chart එකට අපි සිකුරාදා ගත්ත ඇනලයිස් එක. ඔයාලට මතක ඇති මාකට් එක buy වෙන්න පුළුවන්. ඒ වගේම මේ zone එකෙන් අපිට buy එකක් ගන්න පුළුවන් Fibonacci golden pocket එක සහ මේ trend line එක base කරන් කියන එක අපි කතා කරා. එකත් එක්ක මේ trend line එකේ ඉඳන් මාකට් එක bounce වෙලා තිනවා. අපි මේ කතා කරපු key area එකටම ඊළඟට නැවත පහළට sell වෙලා ඔයාලට බලන්න පුළුවන් Fibonacci golden pocket එක 7 8 6 දෙකම break out කරලා පහළට මෙතන buyers ලාගේ liquidity ඔක්කොම අයින් කරලා තමයි buy වෙලා තියෙන්නේ. ඒතකොට අපි මෙතනින් buy entry එක අරගත්ත මම ඕගොල්ලන්ට group වලත් එක share කරා. හරි. ඊළඟට මේ buy වුණු market එක ඔයාලට බලන්න පුළුවන් මෙතන තිබුණ imbalance එක සම්පූර්ණයෙන් fill කරලා තියෙනවා. අපේ selling zone එකෙන් කීප පාරක් ටච් වෙලා මාකට් එක නැවත පහළට සෙල් වෙලා තියෙනවා. හරි. එතකොට ඒ ලෙවල් එකත් ඔන්න වැඩ කරලා තියෙනවා. අපිට අයින් කරන්න පුළුවන් අද දවසේ ක්ලියර් මාකට් view එකට. එතකොට ඔයාලට මෙතනත් බලන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එක කීප පාරක්ම ටච් වෙලා තමයි මෙතනනුත් මාකට් එක සෙල් වෙලා තියෙන්නේ. හරි. එතකොට හොඳ ඩයිවර්ජන්ස් එකක් රෙගියුලර් bearish ඩයිවර්ජන්ස් එකක් හදලා පිප්ස් විදිහට ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ආසන්නව 5176 ඉඳන් මාකට් එක වැඩිලා තියෙනවා 5115ට. අපි රෆ්ලි ගත්තොත් පිප් 1500ක වගේ ලොකු සෙල් ඔෆ් එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් අපි අද මොනිටර් කරන් හිටපු ලෝ එකයි හයි එකයි අතර ගත්තොත් මෙයාට 5180 හයි එක බ්‍රේක් අවුට් කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මෙතන 5052 ලෝ එක පහළට බ්‍රේක් අවුට් කරලා තියෙනවා. ඒ නිසා මාකට් එක තව සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන්. හරි. අපි දැන් යමු gold 1 hour chart එකේ ඉඳන් ඇනලයිස් කරන් එන්න. දැනට 1 hour chart එකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි. එතකොට 1 hour chart එකේ පළවෙනි දේ තමයි අපේ confirm selling zone ටික සහ confirm buy zone ටික තාම ඒ විදිහටම තියෙනවා. එතකොට මම එකින් එක zone ගැන කතා කරන්න යන්නේ. ඔයාලට මේ වීඩියෝ එක බලලා මාක් කරගන්න පුළුවන් prices මෙතන පෙන්නනවා. එතකොට ඒකට අපරාධ කාලය වැය කරන්න ඕනේ නැහැ. එතකොට 1 hour chart එකේ එක highlighted area එකක් තියෙනවා. මෙන්න මේ candle එකේ low එක. හරි. මම එතන අදහස් කරන්නේ 2026 මාර්තු 3 වෙනිදා 8:30ට හැදුණු කැන්ඩල් එකේ මෙන්න මේ ලෝ එක තාම බ්‍රේක් අවුට් කරලා නැහැ. කියන්නේ 5038. හරි. එතකොට එතනින් පහළට ගියාට ඒක බ්‍රේක් අවුට් කරලා නැහැ. කියන්නේ චේන්ජ් ඔෆ් චැරක්ටර් එකක් දුන්නට තාම BOS එකක් දීලා නැහැ. හරි. හැබැයි අපි දැන් Dixie වගේ chart එකකට ආවොත් Dixie daily chart එකේ ඔයාලට පේනවා අද උදේ ඉඳන් හොඳ පොසිටිව් ගේන් එකක් මාකට් එක අරන් තියෙනවා. එතකොට දැනට මේකේ ට්‍රේඩ් වෙන්නේ අපි අර මාක් කරන් තිබුණු මෙන්න මේ 99.436 කියන ලෙවල් එක උඩට බ්‍රේක් කරලා. එතකොට දැන් මේ තියෙන්නේ ටර්නින් zone එක. මේ තියෙන අපි මාක් කරගත්ත zone එක. හරි. එතකොට අද දවස පොසිටිව් විදිහට ක්ලෝස් වුණොත් gold එක තව සෙල් වෙන්න පුළුවන් අපේ මේ යට තියෙන confirm buy zone වලට. එතකොට මෙතන BOS එක දුන්නා වෙනතු. මොකද confirm buy එකක් සහ ලොකු buy එකක් යන්න තව මාකට් එක සෙල් වෙලා buy වෙන්නත් පුළුවන් නිසා. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට අද දවසේ 1 hour chart එකේ මම එක දෙයක් තව මොනිටර් කරනවා. මෙන්න මේ low එකයි. ඒ කියන්නේ 2026 පෙබරවාරි 24 හවස 7:30 low එකයි. අපි දැන් මේ කතා කරපු 2026 මාර්තු 3 9:30 මේ low එකයි එක මම මේ විදිහට trend line එක place කරනවා යට අතට. හරි. එතකොට ඔයාලට පේනවා පළවෙනි මේ buy zone එක 5001 4973ට වඩා 4924 4903 වගේ zone එකකට drop වුණොත් trend line එක support කරන් තව buy එක continue වෙන්න පුළුවන්. හරි. ඒ නිසා market එක sell වුණොත්
අර රිස්ක් එකක් අරගෙන අනවශ්‍ය තැන් වලින් බයි එන්ට්‍රි ගන්න යන්න එපා. ටර්න් වෙන්න පුළුවන් හරි ලෙවල් ගැන පොඩි අයිඩියා එකක් ඔළුවේ තියාගෙන එන්ට්‍රි ගන්න. එතකොට ඔයාලට අර SL හිට් වෙන්නේ නැතුව පරිස්සමට එන්ට්‍රි ටික ගන්න පුළුවන්. හරි. එතකොට 1 hour chart එකේ අනිත් දේ තමයි RSI එක මේ වෙනකොට 41 21 එක 52 RSI 21 දෙකම mid level එකේ වගේ තියෙන පැහැදිලි clear confirmation එකක්. එහෙම නැත්නම් divergence එකක් oversold overbought එකක් නැහැ. හරි. ඒ නිසා අපිට බලන් ඉන්න පුළුවන් පැහැදිලි clear setup එකක් හැදෙනකම්. හරි. එතකොට 1 hour chart එකේ ওই දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම 5 minute chart එකට එනවා. හරි. එතකොට 5 minute chart එකේ කතාව ටිකක් වෙනස් මේ වෙනකොට. මොකද අපි 1 minute වල අර වගේ දේවල් බැලුවට අපි මේකේ 5 minute එකේ zone එකේ දේවල් ටික මාක් කරගත්තොත් පළවෙනි දේ තමයි මාකට් එක මෙතන divergence එකක් හදලා මෙන්න මේ trend line එක base කරන් තමයි පහළට sell වෙලා තියෙන්නේ. හරි. එතකොට ඒ sell off එක පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට ළඟම data ටික ගත්තොත් ඔයාලට පේනවා මෙතනින් පැහැදිලිව පහළට break out කරලා structure break එකක් පහළට දීලා තියෙනවා. හරි. එතකොට මේ තියෙන ඩේටාත් එක්ක අපිට ඊළඟට බලන්න පුළුවන් දේ තමයි හරි. මාකට් එක බයි වෙලා තියෙන්නේ කොහොමද? දැන් අපි බයි වෙලා තියෙන ලෙවල් ටික බැලුවොත් මෙන්න මේ high එක low එකත් එක්ක වට පේනවා price action එකේ drop එකක්. හරි. RSI momentum indicator එක ගත්තොත් ඔයාලට පේනවා මෙතන පැහැදිලිව මේ regular bullish divergence එක. කියන්නේ price action එකේ drop එකක් RSI momentum indicator එකේ up එකක් RSI 21 දෙකම oversold එකේදී cross වෙලා තියෙන. ඉතින් එතකොට ඒ divergence එකත් එක්ක මෙතනින් buy එකක් ගත්ත කෙනෙක් නම් ඔයාලට බලන්න පුළුවන් pip 600කට වැඩිය දැනට profit. ඒ movement එක උදේ ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට දැන් market එකේ buy entry ගත්ත අයගේ liquidity තියෙනවා තැන් කීපයක. හරි. එතකොට මේ area එකේම හැදෙනවා buyers ලගේ liquidity. අපි ඒ ටික mark කරගමු. buy entry අරන් hold කරන් ඉන්න අයගේ liquidity. buy entry sell කියලා දාමුකෝ. එතකොට ඊළඟට මෙතනත් liquidity zone එකක් විදිහට අපිට mark කරගන්න පුළුවන්. මේකත් buy entry අරන් ඉන්න අයගේ stop loss මේ area එකේ තියෙන. එතකොට ඔය ඔක්කොම hunt කරලා market එක buy වෙනවා නම් මේ ඔක්කොම break out කරා මේ 5001 4973 කියන වගේ zone එකට sell වෙලා buy වෙන්න පුළුවන්. හරි. ඒක එකක්. අනික තමයි සෙල් එකක් ගන්නවා නම් අපිට පුළුවන් දැන් මේ high එකේ ඉඳන් low එකට Fibonacci tool එක දාලා මේ විදිහට Fibonacci golden pocket area එක මේ විදිහට මාක් කරගන්න පුළුවන්. හරි. ඒතර මේ උඩ candle එකත් එක්ක මම මාක් කරගන්නවා 5 minute chart එකේ. හරි. අනිත් එක තමයි මේ zone එක උඩට break out කළොත් ඊළඟට මෙන්න මේ වගේ zone එකකින් turn වෙන්න පුළුවන්. හරි. එහෙම නැතිනම් දැනට මේ තියෙන ඉම්බැලන්ස් එක ෆීල් කරලා මෙයා මේ සෙල් වෙන්නේ මේ කී ඒරියා එකෙන් නිසා මේ සෙල් එක පහළට කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට සෙල් එක කන්ටිනියු කළොත් අපිට මේ තැන් වලින් buy entry ගන්න පුළුවන්. එහෙම නැතුව මාකට් එක buy වුණොත් මේ තැන් වලින් අපිට confirmation එක සෙල් එකක් බලන්න පුළුවන්. හරි. ඉතින් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අද දවසෙත් මට ෂෙයා කරන්න පුළුවන් quality entry ටික ෂෙයා කරනවා තමන්ගේ risk එක minimize කරගෙන entry ගන්න. හරි. අනවශ්‍ය රිස්ක් එකක් ගන්න එපා. හරි. ඒතකොට Dixie chart එකේ අපි අප්ඩේට් එක කතා කරා. ඊට අමතරව අපි ආවොත් අද දවසේ රිලීස් වෙන්න තියෙන නිවුස් වලට අද මාර්තු 9 වෙනිදා සඳුදා ඔයාලට බලන්න පුළුවන් USD වලට medium impact news එකක් විතරයි තියෙන්නේ. consumer inflation expectation එකක්. ඒක 8.30ට තියෙන ඉතින් ලොකු movement එකක් යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ week එකම ගත්තොත් අපි හරි මෙතන high impact news ටික විතරක් දාගමුකෝ. එතකොට ඔයාලට බලන්න පුළුවන් 11 වෙනිදා. හරි. ඒ කියන්නේ බදාදා තියෙනවාට බලන්න පුළුවන් CPI numbers ටික. ඊට අමතරව 10 වෙනිදා තියෙනවා exiting home sales ඒ කියන්නේ හෙට. එතකොට මේ week එකේ වැදගත් දවසක් තමයි බදාදා. මොකද USD high impact news කීපයක්ම තියෙනවා හවස 6ට සහ 8 10:30ට. ඊට පස්සේ බ්‍රහස්පතින්දා 12 ගත්තොත් ඔයාලා බලන්න පුළුවන් jobless claim එකයි බවුන් ඇක්ෂන් එකයි තියෙනවා. එතකොට ඒකෙත් high impact news එකක්. ඊළඟට සිකුරාදා GDP එකයි core price index එකයි job opening එකයි ගොඩක් news තියෙනවා high impact news. එතකොට market එක ගොඩක් volatile වෙන්න පුළුවන් week එකක්. ඒ නිසා මේ week එකේ trade කරනකොට පරිස්සමින් entry ගන්න. ඒ වගේම WO එක තාමත් ඒ විදිහටම යනවා. ඉතින් තාම කවුරුත් යටත් වෙන්න සහ යුද්ධය ඉවර වෙන්න කතා කරන තැනකට කතා කරන්නේ ඔක්කොම බලන්නේ තමන්ගේ
ආධිපත්‍ය බලය පතුරව ගන්න ඕක එක දිගටම කන්ටිනියු කරන්න. හරි ඉතින් ඒ ගැන අප්ඩේට් වීඩියෝ එකක් දෙන්න ප්ලෑන් කරා වීකෙන්ඩ් එකේ. හැබැයි වැඩත් එක්ක ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද එක්සෑම් එකේ අපිට පොඩි ඔෆර් එකක් තිබුණා. ඒවත් එක්ක මීටින් වගේක් තිබුණා. ඉතින් අලුත් අප්ඩේට් ගොඩක් එනවා ඕගොල්ලන්ට. ඒව ගැන ඉන් ඩීටේල් වෙනම වීඩියෝ එකකින් ෂෙයා කරන්නම්. එතකොට අපි නවත්තලා තිබුණු කෑෂ් බෑක් ටික ආය ලයව ගේනවා. ඔයාලට එතකොට ලොකු amount එකක් ඔයාලා ට්‍රේඩ් කරන එකටම ගන්න පුළුවන්. ඔය වගේ අප්ඩේට්ස් ගොඩක් තියෙනවා. වෙබ්සයිට් ලොන්ච් වෙන්න තියෙනවා. Android app ලොන්ච් වෙන්න තියෙනවා. එතකොට ඔයාලා හිතනවට වැඩිය අපිත් එක්ක මුලින් ඉඳන් හිටපු අයට අපි දෙන්න පුළුවන් ලොකු බෙනිෆිට් ටිකක් දෙනවා. වෙන කිසිම සිග්නල් ප්‍රොවයිඩර් කෙනෙක් දෙන්නේ නැති. හරි ඒ නිසා ඒව ගැන 1 by 1 මම ඕගොල්ලන්ට ෂෙයා කරන්නම්. ඒවත් එක්ක අප්ඩේට් එකේ ඉන්න channel එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරලා යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.